Hello guys, ඉතින් අදත් ඔයාලා වෙල්කම් කියලා පිළිගන්න Mr. Techno YouTube channel එකේ අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද iOS device එකේ තියෙන වීඩියෝ ෆොටෝ වගේ දේවල් ලේසියෙන්ම කොහොමද අපි Android phone එකට share කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකක් ගෙනාවා iOS device එකේ තියෙන වීඩියෝ ෆොටෝ document වගේ දේවල් අපි laptop එකකට එහෙම නැත්නම් අපේ desktop එකට අපි ලේසියෙන්ම කොහොමද share කරගන්නේ කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එක බලුවා නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. මම මේ screen එකේ card එකක් වගේම මෙතන screen එකේ පෙනෙන screen එකේ පෙනෙන ෆොටෝ එකෙන් තියෙන thumbnail එක තමයි වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා ගිහලා වීඩියෝ එකත් ඔයාලා අනිවාර්යෙන් බලන්න. ඉතින් අපි එහෙනම් අද කතා කරමු ලේසියෙන්ම කොහොමද අපේ iOS device එකේ තියෙන වීඩියෝ ෆොටෝ වගේ දේවල් කොහොමද ලේසියෙන්ම අපේ Android phone එකට share කරගන්නේ කියලා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා පහළ තියෙන bell icon එක click කරලා අපේ channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි guys ඉතින් මේ දේ කරන්න ඔයාලගම අනිවාර්යෙන් device දෙකක් තියෙනවා. ඉතින් එකක් තමයි iOS device එකේ තියෙන එක තමයි මගේ මේ වම් අත පැත්තේ තියෙන. අනිත් එක තමයි Android device එකේ තියෙන එක තමයි මගේ මේ දකුණු අත පැත්තේ තියෙන. ඉතින් මේ device දෙක ඔයාලගම අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඉතින් දැන් අපි බලමු කොහොමද ලේසියෙන්ම iOS device එකේ තියෙන වීඩියෝ ෆොටෝ වගේ දේවල් අපේ Android phone එකට ලේසියෙන්ම share කරගන්න කියලා. හරි guys ඉතින් මේ දේ කරගන්න අපිට පොඩි app එකක් ඕන වෙනවා. ඉතින් මේ app එකේ නම තමයි Shareite. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා ඇති Shareite app එක ගැන. ඉතින් ඔයාලා කරන්න තියෙනවා ඔයාලගේ iOS device එකේ මුලින්ම ගිහිල්ලා ඒකේ App Store එකට ගිහිල්ලා ඒකේ තියෙන App Store එකෙන් ඔයාලා Shareite එක ඔයාලගේ phone එකට download කරගන්න ඕන. හරි guys ඉතින් ඊළඟට ඔයාලා මේ දෙම ඔයාලගේ Android device එකකටත් කරන්න ඕනේ. ඉතින් ඒකෙන් ඔයාලගේ Android device එකේ Play Store එකට ගිහිල්ලා Play Store එකෙන් ඔයාලා Shareite එක search කරගෙන ඔයාලගේ device එකට ඔයාලා Shareite එක download කරගන්න ඕන. හරි guys ඉතින් ඊළඟට ඔයගොල්ලන්ගේ iOS device එකේ download කරගත්ත Shareite app එක open කරගන්න ඕනේ. ඉතින් Shareite app එක open කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක උඩම තියෙනවා send receive files කියලා. ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ දැන් ඔයගොල්ලෝගේ iOS device එකේ තියෙන file photo වගේ දේවල් නේ ඔයගොල්ලෝ දැන් share කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා කරන්න ඕනේ ඔයාලට පේනවා මෙතන උඩ තියෙනවා send කියලා icon එකක්. ඉතින් send කියන එක උඩ ඔයාලා touch කරන්න ඕනේ. හරි guys ඉතින් ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපිට ගොඩක් option දීලා තියෙනවා photos, videos, music, contact, files, recent මේ වගේ ගොඩක් option තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙතනින් ඔයාලා ඕන මොකක්ද කියලා මෙතනින් සිලෙක්ට් කරගන්න. ඉතින් මම දැන් වීඩියෝ එකක් යවන නිසා මෙතන වීඩියෝස් කියන එකට ගිහිල්ලා මගේ device එකේ තියෙන වීඩියෝ එකක් මම මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා මොකක්ද යවන්න ඕන කියලා කියන්නේ වීඩියෝ එකක්ද ෆොටෝ එකක්ද මොකක්ද කියලා ඔයාලට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි ඉතින් ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යට තියෙනවා send කියලා බටන් එකක්. අන්නේ send කියන බටන් එක ඔයාලා ටච් කරන්න ඕන. හරි ඉතින් ඒක දුන්නාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට තියෙන පොඩ්ඩක් iOS device එක පැත්තකින් තියලා ඉතින් දැන් අපිට තියෙන අපේ Android device එකට යන්න. හරි guys ඉතින් ඔන්න මම Android device එකට මාරුණා. ඉතින් මේකෙත් ඔයාලට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ download කරගත්ත Shareite app එක දැන් මේකෙන් ඔයගොල්ලෝ open කරගන්න ඕන. හරි guys ඉතින් open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ වගේ තමයි. ඉතින් දැන් අපි කරන්නේ අපේ iOS device එකේ තියෙන වීඩියෝ එකක් නේ අපි Android එකට share කරන්නේ. ඉතින් එතකොට අපි මෙතනින් කරන්න ඕන මෙතන receive කියන එකක් උඩ ඔයාලට පේනවා. අන්නේ receive කියන එක තමයි ඔයාලා touch කරන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපිට අපේ open GPS කියලා මෙතන අපිට option එකක් දීලා තියෙනවා. ඉතින් මෙතනින් කරන්න තියෙන්නේ අපේ location එක on කරන්න. ඉතින් ඔයාලට පේනවා මෙතන තියෙන open කියලා. ඉතින් open එක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් automatically අපේ phone එකේ තියෙන location එකට ගිහිල්ලා මෙතනින් අපිට අපේ location එක on කරන්න දෙනවා. හරි guys ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් location එක on කරාට පස්සේ මෙතන නිල් පාටින් ටික් එකක් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට සමහර කාලෙ මැසේජ් එකක් එවි ඔයාලගේ ෆෝන් එකේ Wi-Fi on කරන්න කියලා. ඉතින් Wi-Fi on කරන්න කියලා මැසේජ් එකක් ආවොත් ඉතින් ඔයාලගේ ෆෝන් එකේ Wi-Fi on කරන්න ඕන. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ hotspot on කරලා තිබ්බොත් ඔයාලට notification එකේ hotspot off කරලා ඊට පස්සේ Wi-Fi on කරන්න කියලා. ඉතින් මේ විදිහට notification එකක් ආවොත් ඔයාලා මේ විදිහට hotspot off කරලා Wi-Fi on කරන්න ඕන. හරි guys ඉතින් මේ දේවල් ටික ඔයාලා හරියට කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යට තියෙනවා next කියලා බටන් එකක්. අන්නේ next කියන බටන් එක ඔයාලා touch කරන්න ඕන. හරි guys ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන QR code එකක් අපිට open වෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ උඩම තියෙනවා Apple icon එක. අන්නේ Apple icon එක උඩ ඔයාලා touch කරන්න ඕන. හරි guys ඉතින් ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට අලුත් QR code එකක් open වුණා. ඉතින් මෙන්න මේ QR code එක තමයි අපි අපේ iOS device එකේ එහෙම නැත්නම් අපේ අනිත් phone එකෙන් අපි scan කරන්න ඕන. හරි guys ඉතින් ඔන්න මම මගේ iOS device එකට මාරුණා. ඉතින් අපි කලින් නැවැත්තුවේ මෙතනින්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යට තියෙනවා connect to Android කියලා. මෙන්න මේ connect to Android කියන එක ඔයාලා touch කරන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට QR scan එකක් open වෙනවා. ඉතින් මේ QR scan එකෙන් අපි අර Android device එකේ open වුණු QR code එක scan කරගන්න ඕන. හරි ඉතින් ඒක scan කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට join කියලා notification එකක්. ඉතින් ඕගොල්ලෝ join කියන එක මෙතනින් touch කරන්න ඕන. ඉතින් ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ iOS device එකේ තියෙන අපේ වීඩියෝ එක ටික වෙලාවකින් අපේ Android phone එකට share වෙනවා. හරි guys ඉතින් ඔන්න අපිට දැන් බලා ගන්න පුළුවන් අපේ iOS device එකේ තියෙන වීඩියෝ එක අපේ Android phone එකට share වෙනවා. හරි guys ඉතින් ඔන්න අපේ වීඩියෝ එක අපේ Android phone එකට ඇවිල්ලා ඉවරයි. ඉතින් අපි බලමු අපේ වීඩියෝ එක ඇත්තටම මේකේ play වෙනවද කොහොමද කියලා. එතකොට බලා ගන්න පුළුවන් අපි share කරපු වීඩියෝ එකේ quality එකේ කිසි අවුලක් නැතුව ඒ විදිහටම අපේ වීඩියෝ එක අපේ Android phone එකට ඇවිල්ලා තියෙනවා.
හරි guys ඉතින් දැන් අපි කලින් කතා කරේ අපේ iOS device එකේ තියෙන video photo වගේ දේවල් අපේ Android phone එකට share කරගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් අපි බලමු අපේ Android phone එකේ තියෙන video photo වගේ දේවල් කොහොමද iOS device එකට ලේසියෙන්ම share කරගන්නේ කියලා. හරි ඉතින් ඔයාලට තියෙන්නේ ආපහු menu එකට එන්න. ඉතින් දැන් අපි කරන්නේ අපේ Android phone එකේ තියෙන දෙයක් නේ අපේ iOS එකට share කරන්න. ඉතින් මෙතනින් ඔයාලා පේන උඩ තියෙනවා send කියලා button එකක්. ඉතින් send කියන button එක උඩ ඔයාලා touch කරන්න ඕන. ඉතින් ඒක touch කරාට පස්සේ කලින් විදිහටම තමයි අපේ device එකේ තියෙන video photo file වගේ දේවල් අපිට මෙතනින් select කරන්න එනවා. ඉතින් අපිට තියෙන්නේ අපි මෙතන යවන්න ඕන video එක select කරගන්න. ඉතින් මම video එකක් යවන නිසා මේ විදිහට මම video වලට ගිහිල්ලා මගේ video එක මම මෙතනින් select කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා යවන video එක හරි file එක හරි මොකක් හරි ඔයාලට මෙතනින් select කරගන්න. ඉතින් ඒක select කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යට තියෙනවා send කියලා button එකක්. ඉතින් send කියන button එක ඔයාලා touch කරන්න ඕන. ඉතින් ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් QR scan එකක් open වෙනවා. ඉතින් ඒත් එක්ක ඔයාලට පේනවා screen එකේ දකුණු පැත්තේ උඩ තියෙනවා Apple icon එක. ඉතින් Apple icon එක ඔයාලා touch කරන්න ඕන. ඉතින් ඒක touch කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට QR code එකක් open වෙනවා. ඉතින් මෙන්න මේ code එක තමයි අපි අපේ අර iOS device එකෙන් scan කරන්න තියෙන්නේ. හරි guys ඉතින් ඔන්න මම ආපහු මගේ iOS device එකට මාරුණා. ඉතින් ඔයාලා මෙතනින් back වෙලා ආපහු menu එකට එන්න ඕනේ. ඉතින් menu එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කලින් විදිහටම තමයි තියෙන්නේ send receive files කියලා තියෙනවා. ඉතින් දැන් අපි කරන්නේ අපේ Android phone එකේ තියෙන වීඩියෝ එකක් තමයි අපේ iOS එකට share කරන්නේ. ඉතින් එතකොට අපි මෙතනින් receive කියන button එක උඩ touch කරන්න ඕන. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ screen එකක් තමයි එන්නේ. ඉතින් ඒකේ යටම තියෙනවා connect to Android කියලා. ඉතින් අන්නේ connect to Android කියන එක උඩ ඔයාලා touch කරන්න ඕන. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට QR scan එකක් open වෙනවා. මෙන්න මේ QR scan එකෙන් අපි අපේ අර Android phone එකේ තිබ්බ QR code එක අපි scan කරගන්න ඕන. ඉතින් ඔයාලා ඊට පස්සේ මේ විදිහට join කියලා notification එකේ කලින් වගේම ඉතින් join කියන එක උඩ ඔයාලා touch කරන්න ඕන. හරි guys ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Android phone එකේ තියෙන වීඩියෝ එක අපේ iOS phone එකට share වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක කලින් වගේම quality එක කිසි ප්‍රශ්නයක් නැතුව මේ විදිහටම අපේ වීඩියෝ එක අපිට share වෙලා තියෙනවා. හරි guys ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ iOS device එකේ තියෙන video photo වගේ දේවල් අපි ලේසියෙන්ම අපේ Android phone එකට share කරගන්න. ඉතින් ඔයාලට අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා අපේ වීඩියෝ එක like කරලා comment කරලා share කරලා අපිට පොඩි support එකක් දෙන්න. ඉතින් යන්න කලින් තවත් දැන් මතක් කරනවා මම කලින් වීඩියෝ එකකින් කතා කරේ අපේ වීඩියෝ වලට කියන්නේ අපි YouTube channel එකට upload කරන වීඩියෝ වලට අපි end screen card වගේ දේවල් add කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලගේ YouTube channel එකට දාන වීඩියෝ වලට ඔයාලට views නැත්නම් ඔයාලට views වැඩි කරගන්න ඕන නම් ඔයාලා මෙන්න මේ trick එකත් ඔයාලා අනිවාර්යෙන්ම try කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක බලුව නැත්නම් ඔයාලා දැම්ම ගිහලා මේ screen එකේ පේන වීඩියෝ එකත් ඔයාලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ channel එකට upload කරන වීඩියෝ වල views ගන්න වැඩි කරගන්න. ඉතින් එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු නම් කට්ටියටම ජය වේවා.